හෙලෝ ගස් ඔන්න අද කතා කරන්න යන්නේ ඔයාලා කොහොමද ඔයාලා හදපු මැප් එකක් පබ්ලිෂ් කරන්න සහ ඊට අදාළ වැදගත් කරුණු ගැන. ඉතින් වැඩි කතා නැහැ, අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මෙතනින් කැමති මැප් එකක් තෝරගන්න. ඉතින් මොන මැප් එක ඔයාලා තෝරගත්තත් පබ්ලිෂ් කරන්න ඉතින් ඔක්කොටම එකයිනේ. ඉතින් මම මෙතනින් point grab කියන මැප් එක තෝරගන්නම්. හරි, ඉතින් මේ විදිහට තමයි මැප් එක පෙන්නන්නේ. මම පොඩි තාප් එකක් දැවුවත් දාන්නම් ඔයාලා පෙන්වන්න. ඔයාලා දැන් මැප් එකක් හදලා ඇති. ඉතින් හදන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා ඉතින් අනිවාර්යෙන් මැප් එකක් හදද්දී ඔයාලා දන්නවා අයිටම් මේ වගේ ඇඩ් කරගන්න වෙනවා මැප් එකට. මැප් එක ලස්සන කරගන්න කොරයි ප්ලේ එකනේ ජොයින් වුණාම යාර පොඩ්ඩක් ඉන්න හිතන විදිහට අපි මැප් එක හදා ගන්න ඕන. ඉතින් මම වීඩියෝ විතර මේ වගේ පොඩි දෙයක් ඇඩ් කරලා පෙන්නන්න. ඔන්න ඉතින් මේ විදිහට පොඩි දෙයක් ඇඩ් කරලා ඉතින් ඔයාලා පෙන්නන්න විතරයි. හරි, ඉතින් ඔයාලා උඩින් පේන ඇති මේ සේව් කියලා මම මාක් කරන්න. අන්න ඒක ඔබ ගමන් ඔයාලා දැන් හදපු ඔක්කොම සේව් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා පෙන්නනවා මේ එක්සිට් වෙන මේ බටන් එක. ඉතින් ඒක දුන්නම ඔයාලා පේන උඩින් පබ්ලිෂ් කියලා එකක් තියෙනවා. ඉතින් ඒක දුන්නම ඔයාලා පේනවා මෙතන තමයි ඔයාලා හැමදේම ගන්න තියෙන්නේ. ඉතින් උඩින් මේ තියෙනවා මැප් එකට නමක් දාගන්න. ඉතින් මෙතන ඔයාලා පුළුවන් මැප් එකේ නම එක එක පාට විදිහට හදන්න. රතු පාට, කහ, නිල්, කොළ ඒ විදිහට මැප් එකේ නමේ පාට වෙනස් කරන්නම්. පොඩි කෝඩ් එකක් ඇඩ් කරන්න. මේ කෝඩ් ටික මම කමෙන්ට් සෙක්ෂන් එකේ මම පින් කරලා තියන්නම්. ඉතින් ඔයාලා ඒක කොපි කරගන්න පුළුවන් ගිහිල්ලා. දැන් මම රතු ඇඩ් කරලා පෙන්නන්නම් ඔයාලට. අපි මේ ඇඩ් කරන කෝඩ් අනුව පාට වෙනස් කරන්න පුළුවන්. ඉතින් මම නම් විදිහට දාන්න මෙතන 1v1 headshots කියලා දාන්නම්කෝ. headshot මම ඇඩ් කරෙත් නැහැ. ඉතින් මම ඔයාලට පෙන්නන්න විතර මේ වගේ නමක් දාන්න. හරි, යටින් තියෙනවා choose map gameplay type කියලා. ඉතින් මෙතනින් තෝරගන්න වෙන්නේ ඔයාලා හදන මැප් එක අනුව තමයි. ඔයාලා මම හිතන්නේ 1v1 ඒ වගේ මැප් එකක් හදනවා කියලා. ඉතින් එයාලා තෝරගන්න ඕන මේ shooting කියන දාය තෝරගන්න ඕන. ඉතින් මම හැදුවේ 1v1 මැප් එකක් ඉතින් මම මේක ඇඩ් කරගන්නම්. හරි, ඉතින් ඊළඟට තියෙනවා මැප් එකේ tag ඇඩ් කරන්න. ඉතින් මෙතනින් ඔයාලා තෝරගන්න තියෙන්නේ අවම 3ක් හෝ 4ක් ඇඩ් කරගන්න. උඩින්ම තියෙනවා zombie mode, training ද, sniper ද හදන මැප් එකේ මොඩ් එක මොකක්ද කියලා තෝරගන්න. ඉතින් මෙතන මම දාන team deathmatch කියලා තියෙන ටීම් දෙකක් ශ්‍රී ලංකාවේ 1v1 එක. ඒ වගේම ඔයාලා හදන මැප් එකට unlimited glue wall, ammo ඒවා තියෙනවා. මෙතෙන් දාගන්න පුළුවන් unlimited glue walls, robel කියලා තියෙනවා. ඉතින් යට යද්දි තියෙනවා casual කියලා. ඒකෙත් casual කියලා දාන ගන්න. team එකට දාගන්න ඔයාලා වෙපන් වලින් දැන් 1v1 එකක් වගේ නම් අනිවාර්යෙන් දාගන්න ඕනේ මෙතනින් ගන් ෆයිට් කියන එක. හරි, ඉතින් යටින්ම තියෙනවා මේ මැප් එක කොච්චර අමාරුද කියලා. ඔයාලා හදන මැප් එක කොච්චර අමාරුද කියලා මෙතනින් ඇඩ් කරන්න තියෙන්නේ. මම දාගන්නම් easy කියලා. මොකද මම 1v1 මැප් එකක් තමයි හදුවේ. ඉතින් අමාරු නෑ. හරි, ඉතින් යටම තියෙන වලට ටයිප් කරන කොටුවක් ඔයක්. ඉතින් ඒකේ දාගන්න ඕන ඔයාලා. ඔයාලගේ මැප් එක ගැන පොඩි විස්තරයක් දෙන්න. ඉතින් කවුරු හරි මේක බලනවා නම් මේක කියවලා තමයි ඔයාලා මැප් එක ශ්‍රී ලංකාවේ යන්නේ. ඔයාලා හිතන්නකෝ unlimited glue wall, ammo ඒ වගේ දාලා තියෙනවා. අනිවාර්යෙන් මේ එයාලට පොඩක් කියන්න මේවා තියෙනවා කියලා. බොරු දාන්න එපා. ඉතින් බොරු දාලා ප්ලේ කෙනෙක් බලලා මේවා තියෙනවා කියලා ගිහිල්ලා එයා දාපු ඒවා නැත්තම් ඉතින් එයා ඔයාලට බැන තමයි එන්නේ බොරු දාලා තියෙනවා කියලා. ඉතින් එයා ඔයාගේ මැප් එක ඩිස්ලයික් කරන්න පුළුවන්, හොඳ නැහැ කියලා කමෙන්ට් දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඇත්තම දාන්න. හරි, ඉතින් ඔයාලා පේනවා ඇති මෙතන තියෙනවා screen preview කියලා. ඉතින් මේක දාමම වෙන්නේ ඔයාගේ මැප් එක කවුරු හරි ඇතුළට ගිහලා ප්ලේ කරන්න නැතුව මැප් එක මොන වගේද කියලා බලන්න පුළුවන්. ඉතින් ඒක වැඩක් නැහැ. අදිසියෙන් ඔයාලගේ මැප් එක පොඩ්ඩක් බලන්න ගියාම එයාට සෙට් වෙන්නේ නැත්නම් එයා බැක් වෙන්න පුළුවන්. ප්ලේ කරන්න යන්නේ නැහැ එයා. මේකෙන් මැප් එක සෙල්ලම් ගන්න නැතුව පුළුවන් මැප් එක මොන වගේද කියලා බලන්න. හරි, ඉතින් උඩින්ම තියෙන්නේ අවසාන එක අපි කොහමද cover photo එකක් ඇඩ් කරන්න අපේ මැප් එකට කියලා. මේකෙන් ඔප්ෂන් දෙකක් තියෙනවා. මම මේ scenery screenshot කියන ගැන මුලින් කියලා දෙන්න. හරි, ඉතින් කට්ටිය ඒක ගුවන් වෙන්නේ ඔයාලා මේ වගේ ඔයාලා හදපු මැප් එකට යනවා. මෙතනින් ෆොටෝ එකක් ගහලා ඒ ෆොටෝ එක තමයි cover photo එකේදී ඇඩ් කරන්න ඉන්නේ. ඉතින් ඉස්සර මේකම තමයි තිබුණේ. ගැලරියෙන් ෆොටෝ ඇඩ් කරන්න තිබුණේ නැහැ. ඉස්සර මැප් හදද්දි මේ අලුත් අප්ඩේට් එක පස්සේ තමයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි වාසි. මම මෙන්න එහෙම normal ෆොටෝ එකක් ගහන්න. හරි, ඉතින් ෆොටෝ එක ගැහුවට පස්සේ ඔයාලා පේනවා set as cover image කියලා. අන්න එක දුන්නම ඔයාලා පුළුවන් මේ ෆොටෝ එක මැප් එකේ cover ෆොටෝ එක විදිහට ඇඩ් කරගන්න. අපි බලමු වැටලාද කියලා.
අර ඉතින් ෆොටෝ එක වැටලා තියෙනවා වල පේනවා ඇති. ඉතින් අපි දැන් බලමු ගැලරි එකෙන් කොහොමද ෆොටෝ එකක් කවර් එකකට දාගන්නේ කියලා. මේක ඩිලීට් කරලා අප්ලෝඩ් ඉමේජ් දුන්නම ඔයාලා කෙලින්ම යන්න ඔයාලා ගැලරියට. ඉතින් මම මෙතනින් normal ෆොටෝ එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ. හරි ඉතින් ඒ වැඩෙත් එහෙම ඉවරුනාම අවසන් කරන්න තියෙන්නේ ඔයාලා ඉතින් මැප් එක පබ්ලිෂ් කරන එක. ඉතින් පබ්ලිෂ් කරාම ඔයාලා පුළුවන් මේ මැප් එක ප්ලේස්ලා අතරට යවන්න. ඉතින් තව දෙයක් කියන්න ඕන ඔයාලා හදන මෙතන ෆොටෝ එක ඇඩ් කරද්දී මේ ගරින් එකෙන් පොඩි නීති වගේක් තියෙනවා. ඉතින් තහනම් දේවල් තියෙනවා. හිතන්නකෝ මෙහෙම කියන්න. ඔයාලා කෙල්ලෙක් කොටඩ වගේ ඉඳන් ඉන්න ෆොටෝ එකක් ඇඩ් කරලා කියන්නකෝ. ඉතින් ඒ වගේ ෆොටෝ දාන්න බෑ. ඉතින් දාපුවාම මෙන්න මෙතන යට කොනේ රතු පාට ත්‍රිකෝණයක් වගේ වෝනින් සයින් එකක් එනවා. ඉතින් එහෙමත් ඔයාලා ෆොටෝ එක මාරු ගන්න. හරිද? අපි පබ්ලිෂ් කරමු මැප් එක. හරි ඉතින් තප්පර 10ක් 15ක් වගේ තමයි යන්නේ. මේක ඉතින් වැඩි වෙන්න පුළුවන් වල සිග්නල් මදි නම් සිග්නල් වැඩි වෙන්න ටක් ගාලා මැප් එක පබ්ලිෂ් වෙනවා. හරි ඉතින් අපි මේ වගේ මේ මැප් එක පබ්ලිෂ් කරා. ඔන්න මම ප්ලේ කරලා පෙන්නන්නම්. අර පේන ඇති මැප් එක දාපුවාම රතු පාටින් තියෙනවා මෙතන. ඉතින් මම මේ කෝඩ් ටික අනිවාර්යෙන් දාන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කොපි කරගන්න. මැච් ප්ලේ කරන තව කෙනෙක් ඕන. ඉතින් මට යාළුවත් කවුරුවත් නැහැ. හරි ඉතින් අද වීඩියෝ එක ගැන මොකද්ද හිතන්නේ? මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් ආයි දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. ප්‍රශ්න තියෙනවා මගෙන් කමෙන්ට් එකකින් අහන්න. බයි බයි.